ආයුබෝවන් සිංහල අලුත් අවුරුද්ද ආරම්භ වූ ආකාරය පිළිබඳවයි අද දවසේ අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ලක්වාසී සියලු දෙනාටම සුබ සිංහල අලුත් අවුරුද්දා ප්‍රාර්ථනා කරන ගමන් අපේ සිංහල අලුත් අවුරුද්දේ ආරම්භය පිළිබඳව ලංකාව තුල පවතින ඉතිහාසය තුල පවතින සුවිශේෂී අදහසක් අද දවසේ හෙළිදරව් කරනවා. ලංකාවේ මිනිසුන් ප්‍රාගෛතිහාසික යුගය, පූර්වයිතිහාසික යුගය ආදී යුග නිමා කරමින් දැවැන්ත ලෙස සංවර්ධනයක් අත්පත් කර ගන්නවා. ඉතිහාසය තුල දඩයම් යුගයේ අවසන් කර ගොවි යුගයට එළඹෙන මේ රටේ ජනතාව එක තැනක පදිංචි වීම මත මහා සංවර්ධනයක් සංස්කෘතියක් අත්පත් කර ගන්නවා සේම ජනගහනය වැඩිවීමත් සමග ඔවුන් අතර ඇතිවන ගැටලු निराකරණය කර ගැනීම සඳහා පාලකෙක් තෝරා ගැනීමේ වැදගත්කම ඔවුන්ට හැඟී යනවා. එහි ප්‍රතිඵලයක් ලෙස ජනතාව තීරණය කරනවා කාය ශක්තිය, ඥාන ශක්තිය හෙබි නායකයෙක් Tamanට තෝරා ගැනීම සුදුසුයයි කියලා. ඒ අනුව මේ සඳහා තරගකරුවන් තරුණයන් ගණනාවක් ඉදිරිපත් වෙනවා. මේ අය අතර පැවැත් වූ තරගයේ ප්‍රතිඵලයක් ලෙස කාය ශක්තිය, ඥාන ශක්තිය හෙබි තරුණයන් තිදෙනෙක් ඉතිරි වෙනවා. ඔවුන් තිදෙනා අතර දැවැන්ත තරගයක් මන්නාරම ප්‍රදේශයේ ඉසුරුකෝවිල් භූමියේදී පැවැත්වෙනවා. මේ මන්නාරම ප්‍රදේශයේ ඉසුරුකෝවිල කියලා කියන්නේ සූර්ය දෙවියන්ව අදහන ලද ස්ථානය. සූර්ය දිව්‍ය රාජාව මේ රටේ ජනතාව වන්දනා කළේ මේ ඉසුරුකෝවිල් භූමියේ සිට. මේ පැවැත් වූ මේ තරගයේ ජයග්‍රහණය කරන්නේ කාහල් සෙත් විවහස් කියන තරුණයා. එහෙම නැත්නම් මේ නායකයා. එතුමා අභිෂේක ලැබපු දවස තමයි අපි හඳුනාගන්නේ සිංහල අලුත් අවුරුද්ද කියලා. හරියටම ක්‍රිස්තු පූර්ව 28200 මන්නාරමේ ඉසුරුකෝවිල් භූමියේ තමයි අභිෂේක උත්සවය පැවැත්වෙන්නේ. මේ රටේ ජනතාව තමන් පළවෙනි වරට තෝරාගත්ත පාලකයා නිසා ඔහුව හැඳින්වීම සඳහා ලබා දුන් නාමය තමයි මනු කියන අභිෂේක නාමය. එහෙම නැත්නම් ඒ රාජ්‍ය නාමය, ගෞරව නාමය. සියලු දෙනාගේ එකඟතාවයෙන්ුත් කාය ශක්තිය, ඥාන ශක්තියෙන් හෙබි පාලකයෙක් හේරීපත් වූ නිසාත් මහා සම්මත කියලා හඳුනා ගන්නවා. එහෙමනම් මහා සම්මත රජු අපේ රටේ අභිෂේක ලැබපු පළවෙනි දිනය තමයි සිංහල අලුත් අවුරුද්ද ලෙස අපි සමරනවා සේම බක් මාසේ අස්විද නැකතින් එතුමා අභිෂේක ලබනවා. ලාංකීය අපි දැවැන්ත ඉතිහාසයක් ඒ වගේම ප්‍රජාතන්ත්‍රවාදයේ සම්බන්ධව පවා දැවැන්ත කරුණු කාරණා ගණනාවක් සම්බන්ධ කරගත් ජාතියක් ලෙස වැදගත් වෙනවා. මෙන්න මේ විදිහට තමයි සිංහල අලුත් අවුරුද්ද ආරම්භ වෙන්නේ. මෙය ඇත්තටම දේශපාලනික වශයෙන්, සමාජීය වශයෙන්, ආර්ථික වශයෙන් අපේ රටේ ජනතාව එදා ගත කළ ජීවිතය පිළිබඳව සුවිශේෂී පැතිකඩක් වෙනවා.